සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද දිනේදී ICT grade 3 class 3 විභාගයට අදාළව දෙවනි සම්මන්ත්‍රණය තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ කලින් මම කරපු සම්මන්ත්‍රණයේදී යම්කිසි ගැටලු කීපයක් මට ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න සූදානම්. බොහොම ස්තුතියි ඔයගලන්ගේ කමෙන්ට්ස් වලට. ෆස්ට් ටයිම් මේ වගේ ක්ලාස් එකක් කරන නිසා සමහර විට පැහැදිලි කරනකොට සමහර අපැහැදිලි තැන් තියෙන්න පුළුවන්. එක දිගටම කතා කරගෙන යන්න අපහසු අවස්ථා තියෙනවා. මොකද සමහර දේවල් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඒ වෙලෙට හිතලා ඔයගලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ප්‍රථමයෙන් කියන්නනේ ස්තුතිවන්ත වෙනවා. මට ඒ දීපු ෆීඩ්බැක්ස් කමෙන්ට්ස් නිසා තමයි දෙවනි සම්මන්ත්‍රණය ඔයගලන්ට ඉතාම පැහැදිලිව කරන්න හැකියාව මට අද ලැබිලා තියෙන්නේ. එතකොට පළවෙනියටම දැන් ඉතාම කෙටි කාලයක් තියෙන විභාගයට. නමුත් මම මේ වීඩියෝ එක අද කරනවා කියලා හිතුවා. මීට කලින් මේක අප්ලෝඩ් කරන්න බැරි වෙච්ච එක ගැන මම කනගාටු වෙනවා. නමුත් කෙටි කාලයක් ඇතුළත අවශ්‍යම දේවල් කතා කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඒතර මම මුලින්ම පොඩි දේවල් ටිකක් කියන්නම්. මම කමෙන්ට් සෙක්ෂන් එකේදී මගෙන් අහලා තිබ්බා මේ ජොබ් එකේ ජොබ් රෝල් එක කොයි වගේද කියලා. අතරම මම එදා කිව්වා වගේ ඔයගොල්ලෝ මේ පෙනී සිටින විභාගය කියන්නේ ICT සර්විස් grade 3 class 3 විභාගයෙන් ඔබට ලැබෙන්නේ IT assistant කියන තනතුර. මේ තනතුර විවිධ අමාත්‍යාංශවල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවායේ ජොබ් රෝල් එකේ ස්වරූපය විවිධාකාර වෙනවා. එකිනෙකට වෙනස්. හැබැයි බොහෝ ස්ථානවල සමාන දේවල් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් අමාත්‍යාංශයට අදාළ ඔබගේ වෙබ් අඩවිය යාවත් කාලින් කිරීමේ කටයුතු ඔබට කරනවා. අමාත්‍යාංශයේ නිල සමාජ මාධ්‍ය ජාලාවන් කළමනාකරන කටයුතු. ඊට අමතරව අමාත්‍යාංශය විසින් ඔබට පවරන ලබන මෘදුකාංග සංවර්ධන කටයුතු පවා පැවරෙන්න පුළුවන්. හැබැයි මේ සියලු කටයුතු තනි පුද්ගලයෙක් නෙමෙයි ටීම් එකක් විදිහට කරගෙන යන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට අමතරව ප්‍රධාන වශයෙන් අපිට ලැබෙන ටාස්ක්ස් වල තියෙන දෙයක් තමයි ඔබට ඔබේ අමාත්‍යාංශය තුළ ඔබට ලැබෙන අදාළ ආයතනය තුළ නෙට්වර්ක් එක මැනේජ් කිරීමේ කටයුතු. නෙට්වර්ක් මැනේජ් කිරීමේ කටයුතුකම් සමහර විට ඊට සම්බන්ධ දැනුම තියෙන පරණ කට්ටියත් එක්ක එකතු වෙලා ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. මේකට අපිට මේ නෙට්වර්ක් එක මැනේජ් කිරීම සම්බන්ධව තවත් ආයතන වලිනුත් අපිට යාතාල අවශ්‍ය සහයෝගය ලැබෙනවා. ඒතර ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේ කාරණා ටිකක් තමයි ජොබ් රෝල් එක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඔබට ලැබෙන ආයතනයේ ඒ අදාළ අමාත්‍යාංශය හෝ ස්ථානයෙන් ස්ථානයට ජොබ් රෝල් එකේ ස්වරූපය වෙනස් වෙනවා. මම මේ බේසික් අයිඩියා එකක් තමයි ලබා දුන්නේ. තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබ්බා HND එකකින් මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. කිසිදු ගැටලුවක් නැහැ. ගැසට් එකේ ගොඩක් විස්තර තිබ්බා. NVQ level 5 වලින් උඩ හෝ ඕනෑම ඩිප්ලෝමා මේ ICT සම්බන්ධ මේට අධ්‍යයන කරන්න සුසුකම් ලැබෙනවා. තව වැඩිදුර විස්තර ගැසට් එකේ සඳහන් වෙනවා. මම කෙටියෙන් පැහැදිලි කරේ. මට ලැබුණු ප්‍රශ්න වලට උත්තර. තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ දැන් මම කලින් ලියපු විභාගවල ස්වරූපය සම්බන්ධයෙන් කරේ ප්‍රශ්නයක් යොමු කළේ තිබුණා. අතරම grade 1 exam එක නෝනවා. grade 1 ඒ කියන්නේ assistant direct exam එක සම්බන්ධයෙන් කියන්නේ මේ exam එකේදී මට වෙනින් ගොඩක් වෙන දෙයක් තමයි project management සම්බන්ධ කොටසට ගොඩක් බරව ප්‍රත්‍යක්.
සහ ඒකදී අපිට ලැබුණා ඩයග්‍රෑම් එකක් විදිහට බිස්නස් ප්‍රොසෙස් මැනේජ්මන්ට් BPMN කියන ඩයග්‍රෑම් එක අපිට ලැබිලා තිබුණා. අඳින්න. ඒ වගේ දේවල් ඔයගලන්ට ලැබෙන්නේ නැහැ. ඔයගලන්ට ගොඩක් වෙලාවට ERD use case level එකෙන් තමයි ඔයගලන්ගේ දැනුම් බලන්නේ. මම BPMN කියන ඩයග්‍රෑම් වර්ගය ගැන කියපු නිසා නිකන් සම්බන්ධ මම පෙන්නන්න මේ ICT විෂය පතේ තියෙන ඩයග්‍රෑම් එකම BPMN කියන්නේ business process model notation model and notation කියන ඩයග්‍රෑම් එකේ එක නමින් ඔබ දැනගන්න. මොකද සමහර ප්‍රශ්න මේක වැදගත් වෙන්නේ සමහර ප්‍රශ්න ලැබෙනවා ඔබට වචනයක් දීලා ඒකේ දිගු තේරුම මොකක්ද කියලා අහන අවස්ථාවල අන්න ඒ වගේ අවස්ථාවලදී මේ වචන උනත් වැදගත් වෙන්න පුළුවන්. business process model and notation කියන එක තමයි ඒකේ තේරුම. ඉදිරියට අපි කතා කරනවා මේ වගේ කෙටි වචනයට අදාළ දිගු තේරුම් මොනවාද කියන එක සම්බන්ධයෙන්. එතකොට මම කී හිටියේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විභාගයේ මේවර පැවති විභාගයේ නිකන් ප්‍රශ්න ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් අතර බර තිබුණා. ඊට අමතරව පදවි ජීවන සංවර්ධන චක්‍රය SDLC ඔබට අමතක කරන්න බැහැ. අනිවාර්යෙන් මේ සම්බන්ධව මනාව දැනුවත් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔබ මේ එකක් දන්න waterfall diagram අනිකුත් සියලුම ඊට අදාළ diagrams වර්ග පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. agile methodology සම්බන්ධව දැනුමක් තිබීම ප්‍රමාණවත් වෙනවා. එතකොට අද දිනේදී මම පොඩි ප්‍රශ්න කිහිපයක්ත් මේ සෙෂන් එකට ඇතුළත් කරන්න හිතුවා. ඊට කලින් අපි මුලින්ම SQL කොටස සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් වෙමු. ප්‍රශ්න පත්‍රයක් මම සකසලා දෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයක මේක අරන් වෙනවා. මට හිතෙනවා මුලින්ම අපි ප්‍රශ්න පත්‍රයේ ඉඳන් කතා කරමු. දැයි කියලා. මෙතනට ගියාම ප්‍රශ්න පත්‍රයේදී ඔබට මුලින්ම ලැබිලා තියෙනවා ක්ලවුඩ් කම්පියුටිං යන කුමක්ද? ක්ලවුඩ් කම්පියුටිං කියන වචනය තුළම ඒකේ අර්ථය පැහැදිලි තියෙනවා. අන්තර්ජාලය හරහා සර්වර්, ස්ටෝරේජ් සහ සොෆ්ට්වෙයාර් සේවාවන් භාවිත කිරීම තමයි ක්ලවුඩ් කම්පියුටිං. يعني ඔබ දන්නවා AWS වැනි සර්විසස් මේ වෙනවිට වර්තමානයේදී ක්‍රියාත්මක කරනවා. මම එක උදාහරණයක් පැවසුවේ. එතකොට මේ වගේ කෙටි ප්‍රශ්නම නෙමෙයි ඊට වඩා විස්තරාත්මක ඔබට ලැබෙන්න පුළුවන්. මම ඔබගේ දැනුමට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. ඊළඟට URL යන කුමක්ද? Uniform Resource Locator කියන තේරුම තමයි එතන තියෙන්නේ. URL යන කුමක්ද කියන එකට වඩා මෙතන URL යන වචනේ දිගු තේරුම කුමක්ද කියන අය තමයි හිතන ගන්න ඕනේ. ඊළඟට ෆයර්වෝල් යන කුමක්ද? ෆයර්වෝල් යන්නේ අනවසර ප්‍රවේශ වලින් ජාලයක් හෝ පරිගණකයක් ආරක්ෂා කරන පද්ධතිය. තව දෙයක් මට මතක් කරන්න ඕනේ. අපිට grade 2 විභාගෙ ලියද්දි මතුවෙච්ච ප්‍රධාන ගැටලුවක් තමයි සිංහල භාෂාවෙන් නම් ඔබ මේ විභාගයට අයදින් කරේ. ඒ ප්‍රශ්න පත්‍රයේ සිංහල භාෂාව පමණක් අඩංගු වුණා. ඉංග්‍රීසි වචන සමහර තැන්වල දීලා තිබෙන්නේ නැහැ. එහෙම පොඩි ගැටලුවක් තිබුණා. නමුත් යම්කිසි මට්ටමකට ඔබට තේරුම් ගැනීමට පුළුවන් මේ පිළිතුරුත් සමග ඒ පිළිබඳව ඕනට වඩා කලබල වෙන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේදී. නමුත් ඒ වගේ ස්වරූපයක් තිබ්බා. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. SQL යනු කුමක්ද? SQL යනු ඔබ දන්නවා දැනටම database කළමනාකරණය සහ query කිරීම සඳහා භාවිත කරනවා. OOP යනු කුමක්ද? Object Oriented Programming යනු classes සහ object මත පදනම් වූ programming ක්‍රමයක්. හයවෙනි ප්‍රශ්නය HTTPS යනු කුමක්ද? ඒ පැහැදිලිවම browser සහ website අතර සංනිවේදනය encrypt කිරීමට තමයි HTTPS භාවිත කරන්නේ.
ඊළඟට get සහ post අතර වෙනස. get මගින් data URL එක හරහා යවනවා. post මගින් data ආරක්ෂිතව HTTP body තුල අඩංගු කරලා යවනවා. මේ සම්බන්ධව වැඩිපුර ඔබට අධ්‍යයනය කරලා තවදුරටත් තොරතුරු සොයා ගන්න පුළුවන්. ඊට පස්සේ responsive design කියන්නේ වෙබ්සයිට්, මොබයිල්, ටැබ්ලට් සහ කම්පියුටර් වලට ගැලපෙන විදිහට හැම ඩිවයිස් එකකටම මැච් වෙන විදිහට හදලා දෙනවා. මොකක් හරි වෙබ් එකක් හදුවනම්, මොකක් හරි දෙයක් හදුවනම් අපි software එක, application එක ඒක හැමවිසම හැම ඩිවයිස් එකකටම responsive design එකක් වෙනවා. ඊළඟට primary කියනවා ඉතාම සරල ප්‍රශ්නයක්. data table එකක එක් record එකක් uniquely identify කරගන්න තියෙන key එකට තමයි primary key කියලා කියන්නේ. green computing concept මේක 2024 දී වැඩි විභාගයේදී ආපු ප්‍රශ්නයක්. පරිසර හිතකාමී සහ එනර්ජි එෆිෂන්ට් ලෙස කම්පියුටර් රිසෝසස් භාවිතා කිරීම ග්‍රීන් සෙන්ට්‍රික් ප්‍රශ්නයකදී සිද්ධ වෙනවා. ඒක නැවත සම්බන්ධ සම්බන්ධතාවය අඩුයි. නමුත් සිද්ධි දැනෙන්නට software piracy යනු software නීති විරෝධී ලෙස කොපි කිරීම හෝ භාවිතා කිරීම. ෆිෂින් යනු කුමක්ද? ෆිෂින් යනු මෙය නම් ගොඩක් මෑතකදී නැවතත් කතා බහට ලක් වුණු මාතෘකාවක්. fake emails, ව්‍යාජ විද්‍යුත් තැපැල් හෝ වෙබ්සයිට් පාවිච්චියෙන් තොරතුරු සොරකම් කරන සයිබර් ඇටැක් වර්ගයක් තමයි ෆිෂින්. මට මතකයි ෆිෂින් සහ ෆාමින් අතර වෙනස. ඔන්න ඔය වගේ ගැටලුත් ලැබෙනවා. යුනිකෝඩ් යනු කුමක්ද? යුනිකෝඩ් යනු බොහෝ භාෂා සඳහා සපෝට් කරන character encoding ස්ටෑන්ඩඩ් එකක්. මම දැන් අර මීට පෙර ප්‍රශ්නේදී ෆාමින් කියන කොට සම්බන්ධව කියපු ඉන්න ෆාමින් කියන්නේ කියලා අපි දැනගමු. මෝඩ ප්‍රථමයෙන්ම ඉංග්‍රීසි වලින් මෙහි තේරුම පෙන්වන්න නේනවා. farming is a scamming practice which malicious code is installed on PC or server misdirecting users fraudulently. කියන්නේ වැරදි වෙබ් අඩවි වලට තමයි ඔබ යොමු කරන්නේ මේ හරහා. අපි තවත් තේරුමක් අරගෙන බලමු. Farming is a term used to describe type of cyber attack that redirect users to fraudulent website. කියන්නේ මම වෙබ් හිතන්න ඔබ මොකක් හරි වෙබ් අඩවියකට යන්න ඕනේ. ඒත් ඔයා යන්න ඕන තැනට නෙමෙයි වෙන තැනකට තමයි එයා redirect කරන්නේ. එතන පැහැදිලිවම කියනවා redirect user to fraudulent website or manipulates their computer system to collect sensitive information. ඒ හරහා ඔබේ data සොරකම් කිරීම තමයි අවසානයේදී සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ ෆිෂින් ෆාමින් අතර වෙනස්කම් පැහැදිලි කරන්න ඔබට ලැබෙන්න පුළුවන්. අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. database වල acid ගුණාංගය ACID ගුණාංගය කියලා කියන්නේ. ඒක terms වලින් ගත්තොත් atomicity, consistency, isolation සහ durability යන ගුණාංග හතර තමයි. මේ ගුණාංග ඊට වඩා පැහැදිලි කිරීමක් ඔබ දැනගෙන ඉන්න ඕනේ. වෛරස් යනු කුමක්ද? වෛරස් යනු පරිගණකයට හානි කරන malicious software වර්ගයක් කියලා ලියුවා නම් නිවැරදි. IPS intrusion prevention system මට මතකයේ හැටියට මේකත් 2024 දී පැති විභාගයේදී මුළු ක්වෙස්චන් එකක් වෙන්න ඕනේ. කොසේ නම් IPS යනු network attacks හඳුනගෙන ස්වයංක්‍රීයව ඒ කියන්නේ automatically දැන් මේ threat එකක් network attack එකක් එන්න තමයි හදන්නේ කියලා එයා ස්වයංක්‍රීයවම අවහිර කරන ආරක්ෂණ පද්ධතිය. intrusion prevention system ඒකේ වචනේම ඒ තේරුම තියෙනවා. normalization කියන්නේ කොහොමද කියලා මෙතන අහලා තියෙන database එකේ redundancy කියන්නේ නැවත නැවත repeat වෙන එක අඩු කරන එක සහ data organization එක නිවැරදි කරන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. අතන normalization මෙතන ආපු එක හොඳයි. normalization ප්‍රශ්නයක් අපිට ආවා දෙකේ දෙක විභාගයට. මම මතකයේ හැටියට
පෙර පැවති සම්පූර්ණයෙන්ම normalization ෆුල් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. දෙකේ දෙක විභාගයේ තිබුණු ඩයග්‍රෑම් ඇඳීමට තිබුණු අවස්ථාත් අඩුයි. නිසා ඔබගේ විභාගයට බොහෝ විට use case ERD ඇඳීමට ප්‍රවණතාවක් තියෙනවා. මම දන්නේ නැහැ හරියටම. මම අනුමාන කිරීමක් තමයි කරන්නේ. හරි ඊළඟ ප්‍රශ්නට යමු. black box testing යන කුමක්ද? ඒ වචනයම ඔබට අර්ථය ඉතාම පහසුවෙන් ගන්න පුළුවන්. black box එකක් කියනකොට නිකන් මොකක්ද ඒකේ තියෙන දේ කියලා අපි දන්නේ නැහැ. internal code එක මොකක්ද කියලා දන්නේ නැහැ software එකේ. නිකන් input output පරීක්ෂා කරන එක තමයි. එතකොට ඒක කරන්න දැනුමක් තියෙන කෙනෙක් අවශ්‍යම වෙන්නේ නැහැ. මොකද එයා internal code සම්බන්ධව බලන්නේ නිකන් input output එක ටෙස්ට් කරන බලන එකක් තමයි කරන white box testing. white box testing යනු software code structure එක code structure එක බලනවා සහ ඒකේ තියෙන logics බලනවා. අන්න ඒ testing method එක තමයි white box testing කියන්නේ. HTML form එක submit button එකේ කාර්යය මොකක්ද? සාමාන්‍යයෙන් වෙන්නේ data එක server side එකට යවන එක. OSI model හි layer 3 කුමක්ද? OSI model හි layer 3 වන්නේ network layer. මේ OSI model එකත් ඉතාම වැදගත් topic එකක්. අපි චුට්ටක් බලමු කොයි වගේද කියන එක. මෙල මතක් කරපු නිසා දැන් අහලා තිබ්බේ OSI layers අහලා තිබ්බ OSI model හි layer 3 කුමක්ද කියලා. අතන network layer එක OSI වගේම ඔබ TCP සහ IP සම්බන්ධ මොඩල්ස් දෙක සම්බන්ධවම ඔබ දැනගෙන ඉන්න ඕනේ. OSI මොඩල් එකට ගියොත් මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. data layers ටික උට නම්බර් කරලා නැහැ. අතන දැන් මේ පහලින් ඉඳන් යන තුන්වෙනි layer එකද layer 3 වනේ network layer කියන උත්තරේ තමයි ආවේ. ඔබ නිකන් බලා ගන්න layers ටික මෙන්න මේ විදිහට physical data link network transport session presentation application කියන layers වලට මේක යෙදෙනවා. ඊට අමතරව මොකක්ද ඒ අදාළ layer එකකින් වෙන්නේ කියලා ඔබ දැනගන්න ඕනේ. මෙතන රූපය ටිකක් පැහැදිලි. පහළම තියෙන physical layer එක. ඒ function එක තමයි media signal binary transmission කියන එක. second layer එක data link layer වෙන්න ඕන. data link physical addressing කියන දේ තමයි එතන සිද්ධ වෙන්නේ. තුන්වෙනි layer එක network layer එක logical addressing. අපි දැන් මේ කතා කරන්නේ OSI model එක සම්බන්ධව. හතර transport layer එක end to end connection and reliability. මේකෙන් සිදුවන කාර්ය තමයි ඒ. session layer එකෙන් සිදුවන කාර්ය inter host communication. presentation layer encryption and data representation. application layer communication applications. ඔන්න ඔය වගේ කාර්යයන් ටික තමයි ඒ අදාළ layer එකකින් වෙන්නේ. ඒ ගමන්ම අපිට පුළුවන් මේකත් එක්කම යන එකක් නිසා TCP IP මොඩල් එක සම්බන්ධව බලන්න. TCP IP මොඩල් එකේදී ඔබට ගොඩක් රූප තියෙනවා. නිකන් බලමු layer 1 කිව්වහම ඒක පටන් ගන්න network access layer කියන එකෙන්. layer 2 එක internet layer කියලා යනවා. layer 3 එක transport layer කියලා යනවා. layer 4 එක application layer කියලා ඔන්න ඔය කාර්යය තමයි TCP IP model එකේදී layers වෙන් වෙන්නේ. මේ සම්බන්ධව ඔබ අනිවාර්යෙන් මතක තබා ගන්න. මේ සම්බන්ධව මීට වඩා ඔබ තොරතුරු වෙන වශයෙන් දැනගන්න ඕනේ. තවදුරටත් අධ්‍යයනය කරන්න ඕනේ. RGB සහ CMYK අතර වෙනස. RGB displays සඳහා තමයි අපි භාවිත කරන්නේ. CMYK printing සඳහා භාවිත කරන්නේ කියන අදහස. ළඟට errors. syntax errors යනු කුමක්ද? programming language rules කඩ කිරීම නිසා ඇතිවන error එක. programming language rules කඩ කරනවා.
ලොජිකල් එරර්. ප්‍රෝග්‍රෑම් එක රන් වුණත් වැරදි අවුට්පුට් එකක් ලබා දෙන ලොජිකල් එරර්. ෆොස් යනු කුමක්ද? මේක පෙර පැවති විභාගයේදී පැමිණි ප්‍රශ්නයක්. ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් යන්නයි. රෙස්පොන්සිව් වෙබ් ඩිසයින් වල තියෙන වාසිය මේක කලින්ත් අපි පැමිණියා මේ ප්‍රශ්නය. වාසිය තමයි හැම ඩිවයිස් එකකම ඉෂුව එකක් නැතුව පෙනෙනවා. ඔබ දකින්න ඇති සමහර වෙබ් අඩවි භාවිතා කරන්න ගියාම රෙස්පොන්සිව් නැති නිසා ඒකෝ ටෙක්ස්ට් බොක්ස් එකක් එහෙම වෙලා තියෙනවා. මේ වගේ ගැටලු එනවා. එතකොට ඔබ මෘදුකාංග සංවර්ධකයෙක් විදිහට අනිවාර්යෙන්ම රෙස්පොන්සිව්නස් කියන එක ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕන. ක්ලවුඩ් ස්ටෝරේජ් වාසියක් ඕනම ස්ථානයක ලෝකයේ ඕනම තැනක ඕනම මොහොතකදී ඔබට ෆයිල් ඇක්සස් කරන්න හම්බ වෙනවා ක්ලවුඩ් ස්ටෝරේජ් එකක දැම්මම. අන්න මම කලින් කියපු ප්‍රශ්නේ නැත්te පැමිණලා දෙනවා ෆාමින් සමගම වෙනස්කම් පවසන්න. ෆිෂින් වලදී ෆේක් මැසේජස් පාවිච්චි කරනවා. ෆාමින් වලදී කලින් කිව්වා වගේ යූසර්ස්ලා වැරදි වෙබ්සයිට් වලට රීඩිරෙක්ට් කරනවා. හරි ඔබට දැන් ඒක පැහැදිලි. ප්‍රයිමරි කී කාර්ය ඩේටාබේස් රෙකෝඩ් එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න එක. ඊළඟට තියෙනවා ඇජයිල් මොඩල් හි වාසිය. රික්වයර්මන්ට්ස් ටක් ගාලා වෙනස් කරන්න පුළුවන්. ඔබ මේ ඇජයිල් මොඩල් එක ගැන ගොඩක් දැනගන්න ඕන විස්තර. ඇජයිල් මොඩල්, හයිබ්‍රිඩ් මොඩල් වගේ දේවල් ඔබට වැදගත් වෙන විභාගයේදී ඔබට යම්කිසි සෙනාරියෝ එකක් ආශ්‍රයෙන් මෙතනට වඩාත් ගැලපෙන්නේ මොන ආකාරයේද කියලා ප්‍රශ්න කරනවා. ඒ ස්වරූපයේ තිබ්බා ග්‍රේඩ් 2 පේපර් එකේදී මට හොඳට මතකයි ඒක. හරි. මීට අමතරව තාම වැදගත් කොටසක් අපිට කතා කරන්න තියෙනවා. තවත් ගවර්න්මන්ට් කන්සෙප්ට්ස් එක ගැන. කන්සෙප්ට්ස් තියේ කියන්නේ මම පොඩි මතක් කිරීමක් කරන්නේ ඔබට. ප්‍රධාන කන්සෙප්ට්ස් හතරයි G2C, G2B, G2G, G2E. G2C කියන්නේ government to citizen, G2B government to business, G2G government to government, G2E government to employee කියන ආකාර හතර තියෙනවා. කොට e-government concept සම්බන්ධව අපි බැලුවොත් government to citizen. Government to citizen මෙන්න මෙතන තියෙනවා. Interactions are the one of most people think of when they hear e-government. These are services that let you handle tasks from your couch that used to require trip to a government office. Filing your federal tax return to IRS, checking your social security benefit estimates. මේ වගේ කාර්යයන් කරගන්න පුළුවන්. ඔබට මම සිංහලෙන් මේ සම්බන්ධව ලබා දුන්නු සුසු කියලා හිතනවා. පීට පුළුවන් විරාජ් ඔබට මම පොඩි කොටසක් දෙයක් තමයි ඔබට බොහෝ තොරතුරු ලබා ගන්න පුළුවන්. ග්‍රේඩ්
10 grade 11 ICT පොත්වලිනු ඒ තුළ පවා මේ පිළිබඳව ඩීටේල්ස් ඇතුළත් වෙනවා. ම්, හරි. මෙන්න මෙතන තියෙනවා රාජ්‍යයක් තොරතුරු හා සනී තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල පුරවැසියන් සමග සම්බන්ධතා පවත්වන එක තමයි e-government සංකල්පය කියලා කියන්නේ. එතකොට ඒක එක එක ක්ෂේත්‍රවලදී අධ්‍යාපන ක්ෂේත්‍රයේදී මෙන්න මේ විදිහට පාවිච්චි වෙනවා. LMS ඔන්න ඔය ටික පුළුවන්. ක්ෂේත්‍රවලදී භාවිත වන ආකාරය කියලා දෙනවා. එතකොට ඒ කරුණු ටිකත් ඔබ දැනගන්න ඕනේ. ඊට අමතරව කෙටියෙන් G2C, G2B, G2G, G2E සම්බන්ධව පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙනවා. මම පිටින් මේ නෝට් එක ගත්තේ. හරි. මම ඊට අමතරව ඉතාම වැදගත් කොටසක් කතා කරන්න සූදානම් පැමිණියා. SQL query සම්බන්ධව. SQL query සම්බන්ධව කතා කරනකොට ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට ප්‍රධාන වශයෙන් SQL query සම්බන්ධව පොඩි වෙලාවක් ලබා දෙන්න. මෙතනදී මෙහෙම කියන්න මූලික වශයෙන්ම කොට මොබිලි යනෝනේ තියෙනවා SQL queries වලදී DDL DML DQL කියලා කොටස් තුනකට බෙදලා මේ SQL queries සම්බන්ධව කතා කරනවා. ඒ කියන්නේ මේ වර්ග තුන ඇතුලේ තමයි ඔය හැම query එකක්ම තියෙන්නේ. මේ වචන දැනගන්න ඕනේ ඔබ. ඊතර දෙන query දැන් ඔබ දන්නවනේ create, insert, drop, alter කියලා queries වර්ග ලියනවා. මේ හැම query එකක්ම මෙන්න මේක ඇතුළේ අඩංගු වෙනවා. මේ ආකාර තුනකට මේ දේවල් අඩංගු වෙනවා. DDL කියන්නේ data definition එක. කියන්නේ මොකද define කරන්න දාන මේ queries වර්ගේ පාවිච්චි කරනවා. ඒක වචනයෙන් තේරෙනවා create, alter, drop වැනි queries. අපි create query එකක් බැලුවොත් create table persons table එකක් හදන්න persons කියලා. එතකොට ඒක ඇතුලේ අපි අවශ්‍ය fields ටික define කරනවා. person ID ඒක integer වෙන්න ඕන. ඒක primary key එක. ඊපස්සේ last name ඒක වාචා කියන data type එක. ඒක not null වෙන්න ඕන කියලා දාගෙන. ඒ කියන්නේ null value එකක් තියෙන්නේ. first name එක ඒකත් වාචා කියන data type එක. characters 255ක් වෙනකන් ඉඳලා address එකත් එහෙමයි city එකත් එහෙමයි. ඔන්න ඔය විදිහට තමයි අපි create table persons කියලා මේ query එක ලියන්නේ. table එකක්
හදන්නේ persons කියලා. එතකොට මේක අයිති වෙන වර්ගය තමයි DDL කියන වර්ගය. SQL queries වල. data definition language. ඒක උදාහරණයක් create. ඒ වගේම ඊළඟට ඒ ගොඩේම තියෙන DDL එක තමයි alter. බලන්න query එක alter table name අපි මෙතන ගමු alter table customers customer කියන table එකට මෙන්න මේ තව field එකක් කියන්ට add කරගන්න ඕනලා හදපු ටිකට අමතරව add email vacha 255 email කියලා තව එකක් add කරන්න කොලමක තමයි මේ කරන්නේ ඒකත් හරි drop බලමු අපි දැන් ඊළඟට drop table එකක් drop table if exist කියලා දෙන්න පුළුවන් shippers හරිද එතකොට මේ ඔබ හොඳට මතක තියාගන්න drop එකයි delete එකේ තියෙන වෙනස ඔබ දැනගන්න ඕනේ table එක drop වෙනවා drop table එක අයින්ම වෙලා යනවා හරිද එතකොට මේකේ මෙන්න මෙතන මේ පැහැදිලි කරනවා be careful before dropping a table. Dropping a table deletes the entire table. Table එකම delete වෙලා යනවා content එකත් එක්කම. හරිද? ඒක drop කරන්න කලින් දෙපාරක් හිතන්න. ඒකට ඔන්න අපි DDL වල types තුනක් කතා කරා create, alter, drop. ඊළඟට DML data manipulation language. ඒකේදී එන first එක තමයි insert කරනවා. අපේ දැන් DB එක හදාගෙන තියෙන්නේ DB එකේ table එකක් හදාගෙන තියෙන. දැන් අපිට query එකට දාන්න ඉපේ. ඒකදී අපි ලියනවා insert කියන query එක මම ඔබට උදාහරණයකින් පැහැදිලි කරන්න තමයි උත්සාහ කරන්න හදන්නේ. එතන මම insert එක pure insert කියලා එතන හරි පහසුයි මේ පැහැදිලි කිරීම වලදී type කරනකොට වඩා insert into කියලා තමයි query කරන්නේ insert into කොහෙද මොන table එකකටද කියලා අපි දාන්න ඕනේ insert into customers කියන table එකට මොනවද දාන values insert into customers values within brackets වරහණක් ඇතුලේ මෙන්න මේ දෙන්න දැන් අපි customer කියන table එකට data දාන්න හදන ඒවා ඇවිල්ලා නමකුයි ඊට පස්සේ contact number එක ඔන්න ඔය විදිහට දාන පිළිවෙලක් තියෙනවා නමක් නම් මෙහෙම කමා දෙකක් ඇතුලේ ඊට පස්සේ postal code country ඒ ආදී විදිහට ලියන්න ඕනේ. හා. ඊළඟ වර්ගය තමයි update. මේකත් DML type එකක්. දැන් මේ manipulation කියන කොටසෙන් අපි මේ කතා කරන්නේ. update table එකට උදාහරණයක් තමයි customers කියන table එක. update customers set contact name Alfred Skin City Frankfurt customer ID දැන් මොකද කරන්නේ customer ID එක කියලා රෙකෝඩ් එකක් දැන් තියෙනවා අන්නේ රෙකෝඩ් එකේ තියෙන contact name එක මෙන්න මේ විදිහට වෙනස් කරන්න කියලා කලින් වෙන මොකක් හරි දෙයක් දාලා තියෙන නැත්te Alfred Smith City Frankfurt කියලා අප්ඩේට් කරනවා කියන්නේ තියෙන එකක් මොකක් හරි වෙනසක් කරනවා ඊළඟට delete කරන එක ඔන්න දැන් අපි එනවා කලින් අර මතකනේ දැන් අපි කීකීරිය drop වෙලා ඔන්න delete එක. delete එකේ තියෙන්නේ records ටික delete කරන. يعني අපි table එකට දාපු data ටික විතරයි යන්නේ. deleting existing records in the table. ඒකෙදි වෙන්නේ මොකක්ද මෙන්න මේ වගේ. delete from customers. customer කියන table එකෙන් where customer name Alfred පකරි පටස්කි කියලා නම් තියෙන්නේ මේකනේ. W3 school website එකෙන් ගත්ත එක නෙවෙයි මේ. ඒ නම් දාලා තින්නේ. ඒක මොකක් හරි නමක් මෙන්න මේ කියනවා මෙන්න මේ නම delete කරන්න කියනවා මෙන්න මේ table එකෙන් customers කියන table එක.
හරි. ඒ ටික හරියම පහසුයි. මේ වගේ ප්‍රශ්න වලට උත්තර මග අරගන්න එපා. ම්ම්, ඊළඟ වර්ගය DQL data query language. data query language කියන එක හරිම ලේසි. අපි ඒකට ගන්න ඕනේ select query එක. select query එකේදී කියන්නේ මොන දැන් අපි කරන්න හදන්නේ අපිට පුළුවන් වුණා මුළු customers කියලා table එකම ඕන. select තරුව වගේ මාක් එක මෙහෙම උඩට දානවා. custom. හරි. ඕ customer කියන table එකම select all columns from the customers. දැන් එහෙම නැතුව ඔබට විශේෂ විදිහකට කියන්නත් පුළුවන්. customers කියන table එකේ මෙන්න මේ ටික දෙන්න. select customers name city from customers කියන table එක. දැක්කද? මෙන්න මේ විදිහට. හ්ම්. ඔබ ඒ වගේ උදාහරණයක් ලියවනම් හරි ගැටලුවක් ආවා. එතකොට ඔය ටික තමයි කියන්න ඕනුනේ. ඊට අමතරව ඔබ ව්‍යා එකක් ලියන ආකාරය. අපි ලියනවා මෙන්න මේ වගේ. කිව්වොත් select ඔබට මම එකක් ලියලා බලන්න. from inventory කියලා මොකක්ද කියලා තියෙනවා. inventory where quantity 10ට අඩු. inventory කියන table එකේ quantity 10ට අඩු. ඒව ටික මොකද? sorry 10ට වැඩි ඒව ටික ලබා දෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ queries. ලියන්න ඔබ දැනගන්න ඕන. ඒක ඔබට මොකක් හරි දත්ත වගුවක් එක්ක තමයි මේ කතාව කියන්නේ. ඉන්කෝ ඉන්සර්ට් කරන. ඉරිකන්. ඊට පස්සේ ඔන්න දැන් ආයේ මෙන්න මේ වගේ මත හිතන්න ඩිපාර්ට්මන්ට් එකක ඉන්න එම්ප්ලොයිස් ලගේ ඩීටේල්ස් වලින් තියෙන එම්ප්ලොයිස් වලින් සැලරි එක හරි සම්බන්ධයි. සැලරි එක මේ මෙච්චර ගානකට වඩා ගන්න එම්ප්ලොයිස්ලා කවුද කියලා ෆිල්ටර් කරලා දෙන්න. අන්න ඒ වගේ දේවල් දැනගෙන ඉන්න මෙන්න ආමෙදී මෙතන ව්‍යාප එන්න මේ මේක නම් මේ දින වෙන කතාවක්. මේ කියන්නේ වෙන අවස්ථාවක පාවිච්චි කරලා select from customers ව්‍යා customer ID එක වෙන customers ලා ටික select කරගන්න. නැත්නම් customer ID 80ට වඩා වැඩි කට්ටිය select all customers with a customer ID greater than 80. කලින් අවස්ථාවේ quantity එක 10ට වඩා වැඩි වෙන ඒවා. හරි. අන්න ඒ වගේ දේවලුත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. හරි. බොහොම ස්තුතියි අද සෙෂන් එකත් එක්ක සම්බන්ධ බොහෝ කාලයක් ගත වුණා. වීඩියෝ එක සමහර තැන්වල ඔබට ස්පීඩ් වැඩි අඩුපාඩු ඇති. නමුත් මම උත්සාහ කරා ඔබට පරිමේයම දේවල් මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි වීඩියෝ දෙකම සමග බලද්දී සිටියට ඔබට හෙට දිනේදී විභාගය ඉතාම හොඳින් සාර්ථකව අවසන් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සමගින්ම මේ විභාගයෙන් පස්සේ මේ තාන්ත්‍රික ශිෂ්ටාචාර ලබන්න ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රී.